Hi Didi. Hi Didi. ඔන්න ඉතින් Didi මේ දවස්වල ඉතාම ජනප්‍රිය කතාවක් තමයි නුඹ නිසා. ඔව් Didi. ඉතින් ඔන්න ජාතික රූපවාහිනියේ සෑම සතියකම 6:30ට. ඔව් Didi. හවස 6:30 සිට 7:30 දක්වා ඔන්න ඔයාලට මේ කතාව නරඹන්න පුළුවන්. ඉතින් ඔන්න Didi අද මේ කතාවට ආසේ යාළුවන්ට තමයි අපි විස්තර අරගෙන ආවේ. ඔව් Didi. ඉතින් ඔන්න අපේ යාළුවෝ කැමැත්තෙන් හිටියා එයාලගේ සැබෑ නම සහ වයස් දැනගන්න. ඔව් Didi. ඔන්න ඉතින් මේ දවස්වල අපේ යාළුවෝ පිස්සුවෙන් වගේ තමයි මේ කතාව බලන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඒ යාළුවන්ට තමයි අපි විශේෂයෙන්ම මේ විතොරතුරු අරගෙන ආවේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. ඔව් Didi. ඉතින් මුලින්ම කියන්න ඕන Didi මේ කතාව කොරියා විකාශයට පත් වුණේ 2020 වසරේදී. ඉතින් අද අපි ගෙන ආවේ 2025 වන විට මෙයාලගේ සැබෑ වයස් සමග ඔවුන්ගේ සැබෑ නම්. ඔව් Didi. ඉතින් ඔන්න අපේ පළවෙනිම චරිතය තමයි ලියෝන්. ඉතින් ඔයාලා දන්නවනේ කතාවේ වලිග නමේ නරියා කිව්වත් ඉතින් ලියෝන් තමයි. ඉතින් ඔන්න ඔහුගේ ඇත්ත නම තමයි ලී දොන් වුක් කියන්නේ. ඉතින් ඔන්න අපේ ලී දොන් වුක්ට නම් ගොඩක් යාළුවෝ ආදරය කරනවා. ඉතින් Didi ඔන්න දැන් මං ඔයාලට කියන්න යන්නේ එයාගේ මේ වෙනකොට වයස. ඉතින් Didi අනිවාර්යෙන් අපේ යාළුවෝ නම් වයස ඇහුවම පොඩ්ඩක් පුදුමයට නම් පත් වෙනවා අනිවාර්යෙන්. ඔව් Didi ඇත්තටම. ඉතින් ඔන්න අපේ ලී දොන් වුක්ගේ වයස අවුරුදු 44යි. Didi විශ්වාස කරන්න පුළුවන්ද? බෑ Didi. ඉතින් අපි හැමෝගෙම සිහිනි කුමාරය තමයි අපේ ලියෝන් කියන්නේ. ඉතින් වයස 44ක් කිව්වම නම් ඇත්තටම පුදුමයි නේද Didi? ඔව් ඉතින් හරිම කඩවැසම් නළුවෙක්. ඉතින් ඇත්තටම හිතන්න බෑ ඔහුට මේ වගේ වයසක් කියලා. ඉතින් ඔන්න ඊළඟ ප්‍රධාන චරිතය. ඉතින් අපේ ෆීමේල් කැරක්ටර් එක තමයි නම් ජියා කියන්නේ. ඉතින් ඔන්න දන්නවනේ ජියා. ඉතින් ඔන්න මේ ජියාට රඟපාන්නේ ජෝ වෝ ආ. ඉතින් ඔන්න ඇයටත් දැන් වෙන විට වයස අවුරුදු 34ක් වෙනවා. ඔව් Didi. ඉතින් ඔන්න කතාවේ තවත් ලස්සන චරිතයක් කතාව අතරම රසවත් වෙන්නේ මේ ලීරන් නිසා. ඉතින් Didi කතාවේ මම ආසම කරන චරිතයක් තමයි ලීරන් කියන්නේ. ඔව් Didi. ඔන්න ඉතින් මේ ලීරන්ට අපේ යාළුවෝ ගොඩක් ආසයි. ඉතින් මේ වගේම ලීරන්ගේ චරිතයට පණ පොවන්නේ කිම්බම්. ඉතින් මේ ලීරන් කියන්නේ අපේ ගොමියෝගේ කියන්නේ වලිග නමේ නරියාගේ මල්ලි. ඉතින් ඔන්න ඉතින් ඔහුට දැන් වෙනකොට වයස අවුරුදු 36ක් වෙනවා. ඉතින් ඔන්න කිම්බම් කිව්වම කවුද නොදන්නේ Didi? මතකනේ Boys Over Flowers එකේ එෆෝලගේ ටීම් එකෙත් කිම්බම් හිටියා කියලා. ඔව් Didi. ඉතින් අනිවාර්යයෙන්ම අපේ යාළුවෝ ආස කරන ආදරය කරන තව ලස්සන චරිතයක් තමයි අපේ රංග කියන්නේ. ඉතින් ඊළඟට කතා කරන්නේ ඉමුගි ගැන. ඉතින් ඔන්න කට්ටිය පොඩ්ඩක් වෛර කරත් ඉමුගි හරිම ලස්සනයි. ඉතින් එයා චරිතය හොඳට රඟපාන නිසා තමයි අපේ යාළුවෝ එයාට ගොඩක් කැමති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ලී තේරි. ඉතින් ඔහු තමයි මේ ඉමුගිගේ චරිතයට පණ පොවන්නේ. ඉතින් මේ වෙනකොට නම් ඔහුට වයස අවුරුදු 32ක් වෙනවා. ඔව් Didi. ඉතින් ඊළඟට තවත් ආදරය කරන ලස්සන චරිතයක් තමයි යූරි කියන්නේ. ඔව් Didi. ඉතින් කියුරි කියන්නේත් හරිම ලස්සන විනෝදජනක චරිතයක්. ඉතින් ඔන්න අපේ ලී රංගගේ best friend. ඔව්. ඉතින් ඔන්න කියුරිගේ චරිතයට පණ පොවන්නේ කිම් යොන් ජි. ඉතින් ඔන්න ඇයටත් දැන් වයස අවුරුදු 34ක් වෙනවා Didi. ඔව් Didi. ඉතින් ඔන්න ඇත්තටම Didi මේ කතාවේ තියෙන සෑම චරිතයක්ම ඉතාම ආදරණීය චරිතයක්. ඉතින් ඔන්න තවත් ආදරණීය චරිතය තමයි අපි ලී දොන්ගේ හොඳම යාළුවා හුවන්හි. ඉතින් ඔන්න ඔහුටත් දැන් වයස අවුරුදු 37ක් වෙනවා. ඔයාලට මතක ඇතිනේ ලියෝන්ගේ ඇසිස්ටන්ට් තමයි මේ හුවන්හි කියන්නේ. නිසා කියන්නේ ඉතාමත් ලස්සන ඩ්‍රාමා එකක්. ඉතින් ඔන්න ඔයාලටත් නරඹන්න පුළුවන් ජාතික රූපවාහිනියේ 6:30ට. ඔව් Didi. ඉතින් ඔන්න Tale of the Nine Tailed. ඉතින් මේ ඩ්‍රාමා එක හරිම ලස්සන ඩ්‍රාමා එකක්. ලෝක පුරා ජනප්‍රිය වෙච්ච ඩ්‍රාමා එකක්. ඒ වගේම Didi මේ ඩ්‍රාමා එක බලපු අය ආයෙත් පාරක් නම් බලන්න අමතක කරන්නෙත් නැහැ. මොකද මේ ඩ්‍රාමා එක කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නැහැ. ඔව් Didi. ඉතින් Didi අදට යන්න මේ සූදානම. ඔව් එහෙනම් ඉතින් මේ ගිහින් එන්නයි සූදානම්.